दियामि अयं वदन्ताति द्वे සියලු දෙනාම එක්ව වෙලා ඉන්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු විදියට මේ වෙනතුනේ අපෙන් කරන යුතුයකම පින්කමේ අරමුණ තමයි මම එළියලා තියෙන විදියටම කියන්නේ භාර්යාව සහ දූ දරුවන් විසින් දැන් අවුරුදු 1කමාරකට එහාදී මිය ගිය එල්.ඒ.වී. පුණ්‍යදාස මහතාට පින් අනුමෝදන් කිරීම रोहिणी सेनेरत्न भार्याव चारिका रोशिनी दुव लसंत राजपक्ष बैन नालगेरंद पुता तरिंदु विजयमान ले अध्यापन हजारण धनुली राजपक्ष दियनीय सह धनुल राजपक्ष पुतुनुवන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියන අරමුණක් තියෙනවා. කෙසේ හෝ වේවා මේ පින්වතුන් එක්කහු වෙලා මේ පුණ්‍ය භූමිය තුල ඔය බලාපොරොත්තු වෙන්නේ මේ සිද්ධ කරන්න බලාගෙන ඉන්නේ
මිනිස්සෙක් විදියට මේ ලෝකේ උත්පත්තිය ලැබුවාම සිද්ධ කරන්න පුළුවන් මහා විශිෂ්ට පින්කමක් කරන්න. මොකද්ද පින්නතුනේ මේ බණ අහන්නේ කියන විශිෂ්ටත්වය? පින්නතුනේ මේ පන්සලේ බණක් තිබිලා යන එකයි බණ අහන්න හිතන එකයි කියන්නේ දෙකක්. පන්සලේ බණට යනවා වගේ නෙමෙයි බණ අහන්න හිතිලා යනවා. මම දන්නවා මේ ඇවිල්ලා ඉන්න තරුණ මහත්තුරු ගොඩක් ඇවිල්ලා ඉන්න බණ අහන්න හිතිලා. හිතෙච්ච උදේ. මොකද එහෙම හිතෙන්නේ පින්නතුනේ සංසාරේ සිද්ධ කරපු කරන මහ පුදුම විදිහේ කුසල විපාක දීලා. පින්නතුන් පුදුම විදිහට පින් කරලා අකුසල් ගෙවාගෙන යන අතරමඟ සංසාරේ పూర్වේ කරපු පින්වල ලැබුණු ඉන්ද්‍රියන්ගෙන් ප්‍රයෝජනයක් අරගෙන අර සියලු බුදුවරුන්ගේ අනුශාසනාව මොකක්ද? කියන සබ්බ පාපස්සාදන ආලේපන සියලු අකුසල නොකළ යුතුයි. එහෙමයි. ඔබ කරන්න පුළුවන් මොනවාද? කවුරු වෙලා ඉඳලා මිනිස්සු වෙලා ඉඳලා විතරයි. කුසලස්ස උපසම්පදා සියලු කුසල් වර්ධනය කළ යුතුය. සියලු කුසල් වර්ධනය කළ යුතුය. දැන් බලන්න ඔය එකම කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? දැන් අපි ඒකද කරන්නේ? කුසල වර්ධනය කරලා අකුසල කරගන්නවා. කරන්නේ මොකක්ද? ඔය කුසලයක් ඉස්මතු වෙලා විපාක දෙන්නේ මොකටද? අකුසල යටපත් කරලා අර නෝපන් කුසල ටික ඉස්මතු කරලා සත්තුන්ට ඔය chance එක හම්බෙන්නේ. ඒක අපිට හොඳටම තියෙනවා. අර රාජගිරි දිනන්නේ අර වික්ටෝරියා පාලනට මෑපැත්තේ එනකොට තියෙනවා වංගත් රබ්බගල් න්යාසය. මෙතන ගිහිල්ලා දැන් බෞද්ධයක් වුණා. මම යනකොට පිටුදුනේ ඒ විතර ඇල්පිටි දේශනාවට එතනින් හතරට විතර ගිහින් ඇල්පිටි පන්සලේ හාමුදුරුවෝ කතා කරලා මම කියනවා දැන් කොහෙද මෙහි තෙරපෙනවලු මම රාජගිරි ඇල්පිටි තෙරපෙනවා මම එතකොට දැක්කේ අබ්බගල් නිවාස පැත්තේ අරෝදු කුඩුවලට දාලා මේ එළිය දාලා දෙනවා පිටුතුනේ කණ්ඩ බැරි මිනිස්සු නැත් බත් එක තලපේ වගේ හදලා අර වතුරට වගේ කටන හොයලා බෙල්ල දෙන්නේ පුටුවෙන් පල්ලහැට මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි ආරෝණේ. අපිට මොකක්ද මේ ලැබිලා තියෙන්නේ? මිනිස්සු වෙලා උපදින්නේ පින්නතුනේ පාරමිතා පුරන්න. මිනිස්සු වෙලා උපදින්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමන පිළිවෙලක් කරගන්න. අද ඉඳන් අධිෂ්ඨාන කරගන්න. ඔය ලැබිලා තියෙන අතපය නිස්කාරණේ නාස්ති නම් කරන්න එපා. එළියට දාන හැම වචනයකටම කවදා හරි වග කියන්නේ. ඔය
යනකොට එනකොට මිනිස්සු කියනවා නේද ඔය කියන්නේ දෝන්ට ඔහම වෙලා මදි කියලා. මේ බෙදලා නැද්ද මගේ බොහෝ බෙදලා කියනවා. කාට හරි පවුලේ කාට හරි මොකක් හරි වුණා අපි හිතනවා පවුලේ ළමයි විවාහේ ෆේල් කියලා. එතන අපෝරට කියනවා මම හිතුවා අපේ ෆේල් වෙයි කියලා. මිනිස්සුන්ගේ හිත හරි විසයි වෙනවා. මිනිස්සුන්ගේ හිතවල ආශිර්වාදය හරි අඩුයි. නිරන්තරයෙන් බලන්න යන එකක් අවමානයට ලක් කරන්න. මිනිස්සු හරි කැමති කාට හරි වරදිනකොට අර අප්පුඩි ගහලා කියන්නේ කියලා තරම් පැත්තේම නැතුව බොහෝ පන්සල් වල තියෙනවා. එහෙම නැත්නම් මේ හොඳ ඔය මොකක් හරි දැන් මෙතර අපි ලෝකවලට එනවා නේද? මේවා බබලන්නේ කවුරු හින්දාද? කවුරු හින්දාද? නිගමන කියලා තියෙන ලෝකවලට කියලා. මම නිගමන මේ දිලිසෙන් බල්බල් වලින්ම නෙමෙයි. පොඩි හාමුදුරුවෝ නඩත්තු කරගෙන මහාන කරගෙන අපි ගෙන්නලා මේ ලොකු හාමුදුරුවන්ටද බණ කියවන්නේ. මේ පිළිගන්න පුදුම බණ කැටියක් තියෙන්නේ මේ. ඔව් පස්සෙන් දානකම් තියෙනවා මොනවා. මොකටද? කවුරු වෙනවෙන්ද මේ කරවන්නේ? මේ දවස් 10 15 කොහෙවත් යන්නවත් පුළුවන්ද පාසලට? ඔය කිසි අගයක් නැහැ මිනිස්සු. අම්මා ජාතියකට ගුණයක් පණයක් කියන්නේ මිනිස්සු. කරිය ආරංචි කරන පාසලේ. කොහොමද නෝව ගානේ කියන හැටි කියලා. අවිත විදියට නෙමෙයි කියන්නේ. වගිනි තියනවා පිටුපිට මේ පැත්තේ හැමතැනදී හදන පදකොඩ කියන ගාතු දට පුරුදු වෙන්නේ ඔය ලෝහා මොනයිද දන්නේ මම මේක කියනවා මොකක් හරි දැන් අපි හිතමු මේ දහම් පාසලේ අල්ලනව නේද ශික්ෂණායකවරු පොරේ නැත්නම් නේද ඒක නිකම් පිටතනේ ඒ වලේද දැන් දහම් පාසලේ වෙලා යන්නේ වල බෙහෙත් ගන්නවා ක්ලිනික් තියෙනවා බැරි වෙලා ඔය දහම් පාසල් ගුරුවරයෙක් ස්වේච්ඡාවෙන් මේව කරන්නේ ගුරුවරට කියනවා එවුන්ට ඕනේ උඩ දාගන්න. කාටද කියන්නේ? ගුරුවරු මේ පන්සල් හතර හීමාව ඇතුලේ වෙන්න ඕන මොනවද කියලා ඔයත් දන්නවා. මේකේ කරන්න ඕන මොනවද? අර පැත්තේ බෝධිනාථ ජීවමාන වැඩේ අපත්තව බලන්නේ. ධාතු මන්දිරේ බුද්ධ මන්දිරේ චෛත්‍ය මළුව තියෙනවා. නිකන් හදවතට තට්ටුවක් දාලා බලන්න. කවදාවත් අන්තිමට වෙලා චෛත්‍ය වල්පල ගැලවි. දරුවෝ කියලා. ශාසනය වෙනුවෙන් මොකක්ද කෙරුවේ? හඳුර වෙනුවෙන් නෙමෙයි හඳුර. ශාසනය වෙනුවෙන් ජීවිතේ හැම තප්පරයක්ම පුරුදු වෙන්න. පන්සල් තියෙන්න වෙනුදුනේ. සනසීමට නිවීමට මිසක් කාල ඔයත් ඔයලනේ කියෝරට නෙවෙයි. මේ කටින් මම හිතන්නේ මේ තියෙනවානේ කටින්ට පොරේ 2045ටවත් බාර දීලා ඇත්තේ.
බැරි වෙලාවත් දැන් ලොකුහානෝ කියන්න ඕන කාට හරි ලබන අවුරුද්ද තියෙන මනුස්සයාට එන්න කියලා. අරිනේ යහට දෙන්න වෙන්න වැඩ දෙන්න වෙන්න කියලා. මොනවගේ මට්ටමක් කියලා සාරා උදා වෙයි. වෙඩි දෙනවා දුරට. කටිය දෙන්න පිටට. ඔතෙන් තියෙන තම්බල කන්න කියලා. මොකද වෙනතුනේ මිනිස්සු මේ ශාසනයත් එක්ක කරන ගනුදෙනුව කරන්නේ හරි විදියට නෙමෙයි. මිනිස්සු හරි වැරදිද තැනකින් මේ ශාසනික සම්බන්ධතා නඩත්තු කරනවා. ඒකේ උඩින්ම තියෙන එකක් තමයි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. පැහැදිලිද? ඔය කියනවනේ පන්සල් වලට හම්බ වෙනවනේ කියලා. බොහෝ පන්සල් වල දායකයෝ ඉන්නවා වෙලාවත් ගන්න ආපුවම මෙව ගානේ දීලා. ඒ කියන්නේ අසාර ධර්ම කියලා જાතියක් නැහැ. ඔයා මෙහෙම යන්නේ මොකද? ඔය දවල්වල හාමුදුරුවෝ ශාසනික ගනුදෙනුව කරනකොට එකටම පුරුදු වෙන මොකක්ද? භික්ෂුන් වහන්සේලා අතේ දුරින් තියාගන්න. තේරුණා කියන්නේ. මේක නම් ඉන්දියානු කියවනවා. මට කිව්වේ මම ඔය විශ්වවිද්‍යාලේ යනකොට දැන් පංජාබ් වල හොලේ ගියා. මම ඒ තරණයට ගිහිනවා අංකිත වෙලා මේ ඉඳ ගන්න. ඔයා පූජකේ. ඔයා වෙනම ඉන්න ඕනේ අපි වෙනම ඉන්න ඕනේ. ඔයාමට ඔයාගේ අවශ්‍යතාවය කියන්නේ අපි යාළුවෝ වෙලා හරියන්නේ. පැහැදිලිද මං කියන්නේ? හාමුදුරුවෝ ගිහියෝ අතර ගැප් එකක් තියෙනවා. ඕන වැඩිපුරම තට්ටුව දාන්න ඈතින් ඉන්න මිනිස්සු ළඟින් ඉන්න මිනිස්සු. අත්තන් අතේ වෙන්න මොකද? වැඩිපුර මිනිස්සු ලං වෙනකොට ලං වෙලා ඉන්නකොට කවදා හරි මිනිස්සුන්ට ඔය ඉතින් කවුරුත් හොඳට ඉන්නකම් විතරයි. හොඳට ඉන්නකම් කවුරුත් හොඳයි. මිනිස්සු කියන උදවිය කාලයක් තිස්සේ කරපු හොඳ හරි ඉක්මනින් අමතක කරන එක වැරදි වචනයක්. ඒ නිසා ශාසනික සම්බන්ධතා නඩත්තු කරන්න හරි පරිස්සමට වෙන්න. අනුරාධපුරේ ඉන්නේ ඉරියාම්දුරේ සර්ප පැටියයි ගිනි පෙල්ලයි පද පැටියයි ඒ වගේ වෙනසක් තියෙනවා. ලොකු කුඩා ભેදයක් නැහැ. ඒ නිසා මේ දේශනාවට මුලින් ගිය ශාසනික සම්බන්ධතාවයේ නිසිලස නඩත්තු කරන්න. ශාසනික සම්බන්ධතාවය කියන්නේ හාමුදුරුවෝගේ වගතුක හොයන එක හැම නෙමෙයි හොඳේ. දැන් නෝගානේ කැලේලා ගිහිල්ලා ඇවිල්ලා තියෙන කිරිපිටි ගොඩ ගහනලු ආයි. ඉතින් ඇවිල්ලා කියන මිනිස්සු මගේ කාන්තරේ ගහලා දෙන පොල් ගහන එක කියන්නේ. කිරිපිටි ගොඩ ගහලා. මිනිස්සු කොයි වෙලේ හරි කුපුරන පන්සල් වලට හම් වෙනවා දැකලා. උත්තමයි ඉරිසියාවන්නේදී. කාටද හම්බෙන්නේ? කාටද ලැබෙන්නේ? මේ එකක්වත් සෝනරතනාවරන්ට අපේ ලොකුහාමුදුරුවන්ට හම්බෙන්නේ නෙවෙයි. මේ ශාසනයට හම්බෙන දේවල් වෙනතුනේ. මේවා මෙහෙම ඉදි වෙන්නේ කවුරු වෙනුවෙන්ද? සම්බුද්ධ ශාසනයේ චිරස්ථානය වෙනුවෙන්. හාමුදුරුවෝ අද ඉන්නවා උන්වහන්සේලා හෙට නැති වෙන්නේ. හැබැයි කවුරු කවදා හරි ආපුහම අනිත් අය නම් මෙයාගේ වැඩයයි. මේ එකක්වත් ලොකු හාමුදුරුවෝගේ පුද්ගලික මොහොතද?
පොන්සර් එක කවුරුහරි යන්න ඕන කිව්වොත් ඒක ඕවක් නෑ මිනිස්සු කියලා කියන්නේ මන්දිනාත්යකම බෙලවලි කියලා જાතිය. ඒ නිසා සාසනික සම්බන්ධතාවය හාඳුරුවන හොඳකමට නෙමෙයි අපිට හොඳ විදියට කරන්න. පන්සල් ඇසුරු කරන්න අපි නෙමෙයි. හාඳුරුව සතුටු කරන්න පන්සල් ඇසුරු කරන්න එපා. පාංශකූල පිරිමහා ගන්න පන්සල් ඇසුරු කරන්න එපා. ඔය කියන බුදුරජාණන් වහන්සේ කරගන්න පන්සල් ඇසුරු කරන්න එපා. වෙනදනේ පන්සල් නෙමෙයි. පන්සල් වලට ධර්මය අවබෝධ කරගන්න. දැන් මේ සිල් ගන්නවා. ඒ වගේ පන්සල් එන එකේ ප්‍රතිඵලය වෙනදනේ ගෙදර නිවිලා දෙන්න ඕනේ. එකක් කරන්න මේ පැත්තෙන් නිවිනවා දන්නේ. ඔය මට ඉංග්‍රීසි ආදවගේ විශ්වාසයි මම මේවා කිව්වට ඇත්ත හැදෙන්නේ නැහැ. මොකද මේ ජීවිතය පළවෙනි බණ ඔය කවදාන්තිමේට ගෙදර කුණුහරුපයක් කිව්වේ. නිකම් ඉන්න ගමනේ කල්පනා කරන්න බෑ. එන්න කලින් කියන්නේ මේ අම්මලාට කවදාන්තිමේට සෙනෙහබර ස්වාමීයා කුණුහරුපෙන් බැන්නේ. මේක බයිනවද නැහැ. මේ වෙනකොට කීපාරක් ලේසි කියලා ගන්න ගන්න තියෙනවා. මොකද රූස් ගන්න බයින්නත් නෙවෙයි. ඇතියට තනි ගාලා. වැඩිපුරම මේ අම්මලාට බැන්නනම් බැන්නේ කවුද? අපාරයන් මිනිස්සු බයිනවා. අල්ලපු ගාල මිනිස්සු බයිනවා. කවුද බයින්නේ? අසාද ස්වාමීන් වහන්සේ කමාට මේ පැත්තේ නැතුව ඒකයි. දැන් මේ තාත්තලා කල්පනා කරන්න ඕනේ. හිතගෙන ඉන්න තාත්තලා මට මේක ළමයින්ගේ මහන්ට හිතෙනවා. මේ පැත්තේ ළමයි තාත්තෝ කියලා කතා කරනවද නැහැ? අම්මට තාත්තා නැද්ද? දැන් ළමයි තාත්තලා අම්මලා කල්පනා කරන්න ඕනේ මගේ දරුවා මට කොහොමද ආමන්ත්‍රණය කරන්නේ? අපූර්වට සමහර පැටව කියනවා. මේක ළමයි ෆෝන් කරනවද නැහැ? වීඩියෝ එකේ දැක්කද ඊපෙරද කොල්ලේ පොලිසියට ගෙනාවා. වෙනදට රෑ පාන්දර 3-4 වෙනකම් කොල්ල මොකද කරන්නේ? ගේම් ගන්න. ඔය ලුණු කපනවා යකඩ කරනවා. අවදා උදේ නැගිටිනවද? 10-11 වෙනකම් මුටි ගන්න. දෙවි බෝපයක් හොදනවා. දැන් මේ බණහන්න ඇවිල්ලා ඉන්න තරුණ මහත්තුන් මේක කල්පනා කරන්න ඕනේ. බුදිය ගන්න හොට්ටෝරේවත් හොදන කොල්ලෝ යන්නේ. බෙසීම කාමරයක් අතුගා ගන්න මොන පෞරුෂයක්ද වෙනද? මොන අභිමානයක්? තාත්තලා කල්පනා කරන්න. මම මේ වෙනකොට කී ගමනක් බිරිඳට කුණුහරුපෙන් බැලලා තියෙනවා. එහෙම කල්පනා කරන ගමන් මේක අදිලා ලබන කවුරුලා උපදීද කියලා. මේ වෙනකොට කී පාරක් තඩි ගන්නවා කියන දන්න ගහන්නේ. ගහලා තියෙනවා. නිකන් කල්පනා කරන්න ඕන. බණහනවා. මොකද මේ හැම එකක්ම කරන්න කියනවා. හැම තැනම මේ කාරණා කියනවා. ලංකාවේ එන්න වැඩි වෙන්න පෞල් ප්‍රශ්න වෙනද? බිරිඳ ස්වාමියාට ගරු කරන්නේ නැහැ. ස්වාමියා බිරිඳට ගරු කරන්නේ නැහැ.
දරුවන්ට පේන්නේ මහා අපායක් ගෙදර පේන්නේ. අම්මා තාත්තගේ පැත්තට බයින, තාත්තා අම්මගේ පැත්තට බයින. තාත්තලා කල්පනා කරන්නේ මම කී පාරක් මගේ දරුවෝ ඉස්සරහ වුණාට කියලා දෙනවා කියලා. ලැජ්ජ නැතිකම. තාත්තා කෙනෙක් වුණා. අම්මා තාත්තා වුණාම දරුවෝ හදනකොට හොඳ වගකීමක් තියෙන්න ඕනේ. අම්මාගේ තාත්තගේ යුතුයකම තමයි අපි දෙන්නගේ කටින් දරුවන්ට එක ගමනක්වත් ඕ කියලා කියවෙන්න හොඳ නැහැ. ගෙවල් වල කොච්චර කියනවද? ඔය කියන්නේ තොපින්ද තමයි මෙතනම කියන්නේ. අපූර්වට කියනවට තොපිට කෙරුවා වෙන්නේ කියලා. කියන තොපිට සබ වෙන්නේ. නැබැයි කියන්නේ නැත්නම් මම බොහෝ බෙදලා දෙනවා කියනවා. තාතෝ කියනවා හැර වෙන වචන නැද්ද ගෙවල්. අටවල් ලැබියොත් වෙනත් වචන හරි වැදගත්. මොකේද? මිනිස්සුන්ගේ නිවන් දාගන්න. වචනේ හරි වැදගත්. ජීවිත නඩත්තුවට. මොකද වෛරය කියන එක, ක්‍රෝධය කියන එක ඇති වෙන්නේ නඩත්තු වෙන්නේ පවතින්නේ වචනත් එක්ක. මේ දුවන්නේ වචන උඩ. එනිසා මම බොහොම කරුණාවෙන් දේශනා කරනවා හෙට ඉඳන් ගෙවල් වල කට පරිස්සම් කරගෙන ඉන්න. පොඩි යෝජනාවක් කරන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට ගෙවල් වල තෝ කියලාවත් කියන්න බෑ. පුළුවන්ද? හෙට ඉඳන් මම එහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මිනිස්සුන්ට කේන්ති යන්නේ තෝ කියලා බයිනකොට ඔයා කියලා බයිනකොට. කොහොමද යන ගමන් බලන්න. කාටද බයිනකොට තෝ කියලා. බැලේ කේන්ති යන්නේ මොන වචන දෙකද කියලා. තුම තෝ කියන එක නොකිය හිටියනම් මොකද වෙන්නේ? මොකක් කරනවද කියන තොට ඕන දෙයක් කරගන්න කියලා. කඩගම තියෙන කරවල වල කට පරිස්සම් කරගන්න. එකට එක කියන එක නවත්තන්න. වෛරය ඇති වෙන්නේ මොනවාද? වාචාය සමරෝසාදු. වචනේ සම්වරකම් තියෙන්න ඕනේ. එනිසා හෙට ඉඳන් කිසි කෙනෙකුට කුමාරයෙක්වත් කියන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට දෙස්දෙවල් කියන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුගේ සමහරව ඉන්නවනේ ජන්ම ගතියෙන් වෙනවන්නේ. ජීවිතයට කටකින් හොඳක් කියන්නේ නැහැ. කියන්නේ මොනවාද? මිනිස්සුන්ගේ වැරදි. මිනිස්සු හරි කෝකයි හරියට අගමැති මොකේද? අනේකගේ හොඳ කියන්න. අනේකගේ ගුණ කියන්න. දැන් මම සෝරතර පඬිසාරණ ආවා. මොකද පන්සල් වෙලා ඉන්නේ කියලා. පන්සලේම නේ. ඒ කවකිරීම වෙන්නද? මොකද ඉගෙන ගියා තඩප්පර භාත්‍ර යවුවනේ නේ. පන්සල් වෙලා ඉන්නේ. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන කවකිරීම. රසන්නද? රට තොරයා ගන්න බැරුවද? ඕන තරම් වෙනද? වික්ෂුන් වහන්සේලාට ලෝකයක් බලාගෙන ඉන්න. මට ඕන මැසේජ් 4ක් දාන්න වෙයි. රටවල්
හතරකින් ටිකට හතරක් එනවා. මේක ප්‍රදාලා බලමු කොහෙන්ද එන්නේ කියලා ඉස්සලා. මොකක්ද භික්ෂුන් වහන්සේලාගේ කැපකිරීම? සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය විතරයි වෙනදනේ. භික්ෂුන් වහන්සේලා නියෝජනය කරන්නේ මොකක්ද? එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. දැන් මිනිස්සු බණහන් දෙන්නේ කත්නෝරුවේ සිලදම් ධර්මයට තියෙන කැමැත්ත. ධර්මයේ නාස්තක්. එනිසා මිනිස්සුන්ගේ සිත් සතන් පරිස්සම් කරන්න හාමුදුරු හරියට වීර්යවන්ත වෙන්න ඕනේ. අපි විශ්ව කෙලින්න ගත්තොත් මිනිස්සු ධර්මයට යොමු කරවන්න පුළුවන්. නැත්නම් පැහැදිලිද නැහැ මම මේකේ. මිනිස්සු සීල සම්පන්න භාවයෙන් තියන්න ඕනේ වෙනවා. මිනිස්සුන්ට ධර්මයට යොමු කරවන්න නම් පිළිදීමට සුදුස්සෙක් වෙලා ඉන්න ඕනේ. ඒවා සකස් කරන එක නඩත්තු කරන එක ඉතර පහසු වැඩ නෙමෙයි. නමුත් එන අපවාද ගැරලෝ මම දැක්ක කොහේද අද පෝස්ට් එකක් තියෙන සිරිනම් මේ අමාරුතාවය කියලා. දකින්නත් ඇති මම ඒක. ඔයනවාද කොච්චර බයිනවද අපිට මොකේද කොච්චර අපවාද නගනවා සියල්ල ඉවසගෙන දරාගෙන මොකද මෙයාම තැන් වල යන්නේ වෛද්‍යවරුන්ට කියලා දෙන්න විනාඩි 45කට වඩා කතා කරන්න එපා නවත්තන්න කියලා දෙන්න බණ කියන එක මොකක් වෙනවද මොනවා ලැබෙනවද ඉතින් හැමදාම බලන උතර සල්ලි හම්බෙන්නේ නැහැ මිනිස්සු බලන්නේ ඕනේ දැන් ඔය පහුගිය දවස්වල අපේ දායකයෙක් මට මේ වෙනකොට වාහන දෙක තුනක් මහත් ඔය දන්නවනේ පොරනවා ඒ වගේ යනකොට අහන ආන් එක කරන්න මිනිස්සු දෙන්නේ වගේ මිනිස්සු කටින් පව් පුරව ගන්නවා බෙල්ලතුනේ ශාසනික දේවල් බලලා කවදාවත් හූල්ලන්න එපා මොකද මාර්ගදේශනා කරගෙන හිටි ජීවිතේ පුරුදු වෙනවා හොඳ ගියත් පන්සලේ හොඳ රෝගී වටනවා නෑ ගෙදර හොඳ කියත් අම්මලා කියනවානේ ආම්තුරුනේ කොල්ලා එපා කියන එකමයි කරන්නේ කියලා. අර මේකේ මද්ද්‍රව්‍ය ප්‍රශ්න තියෙනවද නැහැ? මද්ද්‍රව්‍ය කියන්නේ මොනවාද? ඔය කුඩු ගන්න ඒවට. විවිධ දේවල් තියෙනවා. මම තරුණ මහතුරුන්ට කියන බොහොම කරුණාවෙන් දේශනා කරන ගෙවල් වල නැතරම නැතිලාදී ප්‍රශ්න ආරවල නැතිලාදී මොනයිද මන්ත්‍රවල ඒ පැතිවල පැල් බැඳගෙන තියෙනවනේ මේවා මේ කොල්ලෝක සාක් වල දැන් බැලුවත් කැලලක් වහකට තියෙනවා මේ පුදුම විදියට මේ ඉස්කෝලේ 7 යටේ පැටවුන්ගේ සාක් වල තඩ දුම්ගල පළුනේ खरादे हितन तो दे हुआ बेटा नारों वामने की लो खोड़ियो डर तेरे नासा खोड़ियो ने साफ को पेटी कार्ड मम्मी सापूर से दारू उतर गया मुखा करुणा मुखाउदी कौरा तो तरुण क्रम बहुत कुंची කාලයයි තියෙන්නේ ජීවිතේ වැරදෙච්ච හැම තරුණයෙකුටම වැරදුනේ ඇසුරේ ඉන්න
මිනිස්සුන්ට වැරදුනේ යාළුවෝ හින්දා. අපිට හරි ගියේ ඒත් යාළුවෝ හින්දා. මතක තියාගන්න. අපායට යන්නත් දිව්‍ය ලෝකයට යන්නත් ඇසුර හරි වැදගත් වෙනතොනේ. අම්මා තාත්තා වගේ කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕන. එන්දා කොරමානෝ විනා වැඩ නවත්තලා ජීවිතේ අනේකගේ හිත රිදවන එක නවත්තන්න. මිනිස්සුලා ඉදදුනාම ගුරුදුලේ ඔය අනේක පෙළන්න දෙපා. අනේක රාවණන් කරන්න දෙපා. අනේකට නින්දා කරන්න දෙපා. කොච්චර දේවල් වෙනවද මේකම් දේවල් වල. පවුල් වල කාට හරි වැඩිපුර තියෙනවා නම් නැති මිනිස්සු පෙළනවා කරන්නේ. නැති වුණාට කමක් නැහැ. කැපකම් තියාගන්න එපා. ඔගාසු කියන්නේ වාකේලන් කියන්නේ පදාන්නේ වගේ කියන්නේ. වෙනතර නැති තියාගන්න එපා. විශ්වාසීසේ නැත්තරම් නැති කරලා මැරෙන්න කලින් වෙනදෙන මේවා නැති කරලා මැරෙන්න කියලා කියන්නේ. තිරිසන් ලෝකයේ අපි ඉපදුනාම කොහොමද හොරගන්න? දැන් අර දැක්කද? රජිපෙරදා පොඩිකා බෙල්ල කපලා මාරලා තිබ්බේ. කවුද බෙල්ල කපලා තිබ්බේ? දැක්කද නේද නඩුවච්චි පුතා අම්මට කොටලා හොරේ. පුතා පොළුයි. අම්මා හැමදාම කොල්ලා වඩාගෙන යන්නේ නාවන්න දින්දගා. බොණ්ඩ යන දුන්නේ කියලා කෙටුවා අපට පොරේ. නඩුව කොටලා. මොනවද උඩට ඒ කියනවානේ තෝ කනවා කියන්නේ කියලා. එමෙන්නසෝ පොඩි කොල්ලෝ කියන කපනවා. මේ මොන හරි ජරා කියලා පොඩි මොකද කියන්නේ? අවුරුදු 16 බඩ තෝ කපනවා කන්දේට හිටම මේ කියන්නේ. යහොත් එහෙම දෙයක් කරගන්නවා බාම්බාගේ කතා කරන්න අල්ලලා බ්‍රේක් දෙවත්තේ. පොඩි කොල්ලෝ තා කොල බීජදී කටවල් වල මොනවද තියෙන්නේ? වෛරය, ක්‍රෝධය, පුදුම තරහක් තියෙන විදිහට. පුදුම කේන්තියක් තියෙන. ඒකින්දා ඉඳලා කල්පනා කරගන්න. පාවට ගියාට කියවන්නේ නැහැ. තමන්ගේ ලේමසින් ජාතක කරපු දරුවගේ බෙල්ල කපලා මරන්න. දැක්කද කපලා තිබ්බ බිහිය? වෙනදා කැමරේවා නෙමෙයි. ඊ පාරක් කොරන්න ඇද්ද බෙල්ලට. මොන වෛරයක් තියෙනද? සමහරව කියනවානේ තෝ මරාගෙන මැරෙනවා කියලා. පේනවානේ අන්තිම වෙන විදිහ. අලුත උපන් දරුවා ලේ හත්ත පිටි ටොයිලට් පෝච්චි වල වෙල් ගාන නියරවල් ගාන කැලෑවල් වලට විසික් කළා හම්බෙලා දෙනවා. මොනවාද මේ පිළිම? එළතුනේ අපි අර වෛර පිළිමාන කතන්දර බෞද්ධ සාහිත්‍ය අහලා තිබ්බට නැස්මන පිටම වෙන්න ඕන තරම් වෙනවා. එනිසා මතක තියාගන්න. ඔය මරණ කලින් වෛරය නවත්තන්න. අවසානයව විදවන්න වුණාම සමහර කියනවා අම්මලා දිහා බලලා සමහර දෙමව්පියෝ කියන දරුවෝ තොපින සංසාරේ හතුරුද ඔය කියන්නේ. එයි කොල්ල කුඩු ගන්නවා.
ගැන ළමයි බැඳලා ගිහින් කවුද දුක් විඳින්නේ? අම්මයි තාත්තයි. දැකලා නිතරම තාත්තා ඔළුව පෙන්නලා කියන ඔළුවේ ගැටගැටළු ඇයි? පුතා තාත්තයි ඔළුවෙන් අල්ලන්න ඔළුව බිම යනවා. එකම කොල්ලා බවුනේ. කුඩු ගන්න. එනිසා ඔළුව ගේන්නේ උන්ගේ විමුණනේ උන්ගේ තාරක බීජ වලට එක්ක යනවා. ඇයි මොකක්ද අපේ නැති වෙන්නේ? සංස්කෘතිය ඉවරයි. ජීවිතය ඉවරයි. අනාගත ලෝකේ අභියෝග ජය ගන්න ඉන්න තරුණයෝ ඉවරයි. මේවා කතා කරනකොට තරුණයෝ තේරුම් ගන්න. එතකොට අපිට තර්ජන වැඩි. එතකොට ගර්ජන වැඩි. එතකොට මඩ ගන්න. ප්‍රතිරූප විනාශ කරනවා. ඒකට කමක් නැහැ. මේ තරුණ මහතුරුන්ට ලොකු ගුඩා සෑම සියලු දෙනාට ඔල්ලෝනත් ඕන එකක් මේ කසාදෙක ළමයි ඉන්න තාත්තා හඬ බිත්තරයක් ගෙදරට ගේන්න මස් කිලෝ එකක්වත් ගේන්න මේ කාගේ හරි පස්සේ ගිහලා මොකක් හරි එකක් කර මොනවාද පින්නතුන ජීවිතවල ඇති තේරුම අටට රහට ගෑනු දරුවොත් එක්ක බත් ටිකක් කන්න වෙලාවක් නැහැ. ටයිල් කැටයක් අල්ල ගන්න පිටියක් අපරාරු කරගන්න අදහසක් නැහැ. ටොයිලට් එකේ දොරට තහඩු දෙක රීපෑර් ගහලා තියෙන බලන්න. ඉස්සෙවුණා. තාත්තලා සමහරුන්ට ගානක් නැහැ ළමයි ලොකු වෙනවා. අවුරුද්ද අන්තිමට කියන ඉස්කෝල බඩු කට්ටලේ ගන්න 30000ක් විතර යනවා. බීබු සිගරට් කන්ද සල්ලි එක්ක හොයනවා මොකද? මිනිස්සු ජීවිත නිකන් නිස්කාරණේ නාස්ති කරගන්නවා. එනිසා සත්පුරුෂ පින්වත්නි කවදාවත් ඒ වගේ බාල වැඩවලට නැදියක් වෙන්න එපා. මම බොහොම කරුණාවෙන් වුණාවේ දේශනා කර තරුණ මහතුරු තව පාරක් මේක හිතන්න ඕනේ. මේ දරුවෝ තව පාරක් මේක හිතන්න ඕනේ. මොකද සංසාරේ කවදානම් අපි මිනිස්සු ලව්වදින්නද? සංසාරේ කවදා වන්න ටිකක් ගන්නද? පිටුතුනේ තිරිසන් ලෝකේ ගේම ඉපදුණොත් කවුද මේකෙන් ගොඩ එන්න? සමහර විට අකුසල් ඉස්මතු වෙන්න පුළුවන්. කුසල් ඉස්මතු කරගන්න ඕන ඌමනාවට තමයි පින්වතුනි ඔය අතෝ දන්නවන්ත කියලා මම හිතලා කියන්නේ බුද්ධ වත කරන්න කියලා. හොඳට බුද්ධ වත කරා. කීර්තිවා ගාලේ බුදුහාමුදුරුවෝ වෙනුනේ තරුණ මහත්තු දරු උදේ නැගිටලා පැන් විදුරුව තියන්න බුදුහාමුදුරුවන්ට කවදාවත් වරදින්නේ නැහැ වෙන්නතුනේ. අපේ තාත්තලා උදේට ගෙදර බුදු පූජාව තියන උයන්නතු අපි හිතමු කර මේ පැත්තට පාන්ලෝ යනවද නැහැ. උදේට ඉහින් කන්නේ යනවනේ පින්නතුනේ. බණිස් කෙලියක් හරි කමක් නැහැ. බුදු පූජාව තියන්න. මම මේ කනරද දෙයක් කියනවද මේවා? තියෙන්නේ මොකක්ද? වතුර වීදුරුවා. කියලා වන්දින්න ඕක වෙනතුනේ. බුදුම සහනයක් ඉදලේ. මම තාත්තලාට අපි කොල්ලොන්ගේ තරුණ මහතුරුන් දෙන්නගිලා පැන් ටික තියලා අත් දෙක දෝතට අරගෙන නරලට ගත්තා. උත්තරයන් වහන්සේ අසංඛේයව කල්ප ලක්ෂ
හතරක් පාරමිතා පිළිවෙල කවුරු වෙනුවේ? එලා පිළිතුරේ තථාගතයන් වහන්සේගේ සෙවණේ. මේ බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන සංසාරේ කවදා බණහන්නද දුන්නේ? මම සතුටට හොරන්න පුළුවන්. මම මේ බත්තියෙන් තනන කොස් කියලා පන්සල් වලට මතාරින්ද කියනව නෙමෙයි හොඳ. පැත්තන්ගේ ආධ්‍යාත්මයයි හැදෙන්න ඕනේ. පැත්තන්ගේ විනයෝච සුසික්ඛිතෝනේ මංගල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ උගන්වනවා. හොඳ විනය. දහම් පාසල් දවසට පල්ලෙහාට ටොයිලට් වල යන්න පුළුවන්. ඉස්කෝලේ ටොයිලට් එකකට යන්න පුළුවන්. මොකද දරුවන්ට දෙමව්පියන්ට හොඳ විනයක් තියෙන්න ඕනේ. තොරණෙන් ඇතුල් වෙනකොට මෙතන මොකද්ද මතක් වෙන්නේ? බණ කියන්න වෙලාවක් නෑ, පැයක් ඉවර වෙලා තියෙන්නේ. ඇතුල් වෙනකොට මතක් වෙන්න ඕනේ පළවෙනි වැලි කැටේ බෑගෙන වෙනතුනේ මේ දරුවන් වැඩ ඉන්න භූමියට යන අර විලියන්නේ ගලවලා මේ හොරා පොරොන්ද නැහැ. මම බොහෝ බෙදලා උසරනේ. ලොක්කරලා ඇවිල්ලා puse. Ega puse pindah. Poin awat dan. Kese roeva puse ki. මොදලට කල්පනා කරන්න. ඔය යනකොටම අනුන්ගේ දරේ පුදාගෙන යන්නේ. මොකද පන්සලට ආවම මිනිස්සුන්ගේ අවංකකම තියෙන්න ඕනේ. පන්සලට ආවම මිනිස්සුන්ගේ ඒ නිමිත්තකම තියෙන්න ඕනේ. පන්සලට ඇවිල්ලා ආපහු යනකොට සෙරෙප්පු දෙක නැත්තම් මිනිස්සුන්ට මොකද වෙන්නේ? අර පන්සල් ආවෙකින් වැඩක් තියෙනවා. එනිසා පින්නතුනේ සිතුවිල්ලකින්වත් අකුසල් කරන්න එපා. සිතුවිල්ලකින්වත් අනේකට රිද්දන්න එපා. මගේ හදවතින් මම ප්‍රාර්ථනා කරනවා. බණහන් ආවමලාට තාත්තලාට හොඳ විනයක් හදාගන්න. හොඳ දරුවෙක් හදන්න ටොපි කොලයක්වත් පාරේ දාන්න. මම දැකලා තියෙනවා සමහර අම්මල ත්‍රිවිල් වල යනකොට ඉස්සරහට බලන්න දැක්කේ නෑ වගේ සේරම අතාරින්න පාරට. මේ පැත්තේ ඉන්නවද පාරට මුදාට දුන්නේ නැද්ද මම හිතන්නේ. දැන් මේකත් කොහොම හිතලා ඉවරයක් කරමු. බණ අහනගම මොකද්ද හිතන්න ඕනේ? මම පාරට මුදානවද නැද්ද? වෙනස අතුගාලා දාන්න එපා නේද? හොඳ හැදිච්ච එකම හොඳ විනයක් මිනිස්සුන්ට තියෙන්න ඕනේ. ඒවත් එක්ක තමයි මිනිස්සුන්ගේ සාර ධර්ම කියන්නේ නැතිලා තියෙන්නේ. ඒ නිසා කාලයකින් ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය නිකන් නිස්කාරණේ නාස්තික ගන්නත් පවුල පන්සල වගේ තියාගෙන හොඳට ඉන්න. පොයට පන්සලට එන්න. බොමළුවේ චෛත්‍යවල අමදි බුදු මන්දිරය අමදි බුදුහාමුදුරුවෝ වෙන එකක් වෙන්න නැති මේ සරණං අඤ්ඤා බුද්ධෝමේ සරණං වරං අපිට අපේ බුදුහාමුදුරුවෝගේ තොර සරණක් නැහැ. නැති මේ සරණං අඤ්ඤා ධම්මෝ මේ සරණං වරං අපිට අපේ ධර්ම රත්නේ
තොරසරණ ධර්මයේ විශ්වාස කරා පුද්ගල විශ්වාස කරන්න යන්න එපා. ධර්මයේ නඩත්තු කරන්න පුද්ගලයන් නඩත්තු කරන්න යන්න එපා. මොකද හැම එකකම ආස්වාදයේ විඳින්න ඕන ආදීනව දැකලා හැම එකකම ආස්වාදයේ විඳින්න ආදීනව දැක්කට පස්සේ එහෙම නැත්නම් පව වෙලා මිනිස්සුන්ට පසුතැවිලි වෙන්න මේ ලෝකේ හැම එකක්ම නැති වෙනවා කියන හැඟීමෙන් මේ ලෝකේ හැම එකක්ම ජරාවටපත් වෙනවා ව්‍යාධියටපත් වෙනවා කියන හැඟීමෙන් මොකද මොන මට්ටමේ මේ බෙදලා තියෙනවද උදේට දැක්කත් මොනක් බලලා hina වෙනද මිනිස්සු ඔබුමගලේ පින්නතුනේ කවුරු හරි දැක්කහම නිරන්තරයෙන් ක්‍රෝධය වපුරන්නේ නැතුව මනුෂ්‍යත්වයේ වපුරන්න. අපේ සල්ලි, අපේ රස්සා, අපේ ගණන්කාර මේ පැත්තට ඡන්දින්නේ නැහැ. ඔය අනේ පින්නතුනේ මම ඔය සමහර මිනිස්සු ගංගේවල් වල ඉන්නවා අනේකට සද්ද දාගෙන හරි ගමේ විදිහට කියන අලි ඔළුවෙන් ඉන්නේ. එහෙම අලි ඔළුවෙන් ඉන්න කොල්ලෙක් මට හම්බුණා ඒ රාජේ. අවුරුදු 20ක් තවම ඉන්නේ. හොඳට ඇඳලා කනදලා අලි ඔළුවෙන් ඔය ඒ සිල් ගන්නේ නැහැ කුඩු විකුණා මේ පැත්තේ නැද්ද? ඒක තමයි කරන්නේ. බස්සලි රුපියල් 100 200 ගන්නවා. කොල්ලා අවුරුදු 45 50 මාමලා දෙන්නෙකුට බැනගෙන යනවා. මම දැන් ගහන්නද කොහෙද ගියේ? එන්නද එකපාරම කොල්ලා කට අල්ලගත්තා. ඔය දැස් ඉදිරි පිට වෙච්ච දෙයක්. හොඳට මතක තියාගන්න. කට අල්ලගත්තා. කොල්ලා අසුබලිය අවුරුදු 20ක් කරේසියක් අසුබලිය කටයදී ඇදලිගෙන ඒක කොල්ලා කටාල වැටෙන්න අර මිනිස් දෙන්න කතාවම අල්ලගන්න පාකිගේ ඉල්ලගේ දාලා හොස්පිටල් එකට ගිහලා ඉන්ජෙක්ෂන් දෙනවා කවුද හිතන් ලෝකේ කවදාවත් දේවල් වෙන්නේ මේක වෙන්නේ මොකක්ද කියලා අපිට හිතා ගන්නත් බැහැ. අදමඩ කොරියාවේ තරුණයෙක් කියනවා කොරියාවේ මැෂින් එකක ගහලා චින්තිතම් භවති චින්තිතම් විනාශති. ආන්දරෝනේ මේක සනාතන ධර්ම බුදුහාමුදුරු දේශනා කරු. අපේ තථාගතයන් වහන්සේ දේශනා කළු. අපි දැකලා තියෙන ඕනතරම් මේ සොයර පිරිමහන්න වෛරය ප්‍රචාරය කරන්න අනේකට මඩ ගහන කටයුතු කරනකොට නිකම් හටවත් ඉඳලා නැත්නම් අපි ජීවිතය අසරණ වෙන්න තරම් තියෙනවා. ජරාව ව්‍යාධි අපි ලෙඩ වෙනවා කවුරු අපි කාටත් රෝහලේ ඉඳ වෙනවා. අපි කාටත් බඩගින්න දැනෙනවා. අපි කාටත් කවදා හරි කණ්ඩ බැරි වෙන දවසක් එනවා. තිබහයි බඩගින්න ඉන්න වෙන දවසක් තියෙනවා පිළිතුරේ. කවුරුවත් නැති දවසක් අපිට එනවා. එදාට අපේ හිතට දැනෙන්න ඕනේ මම කිසි කෙනෙකුට වරද්දක් කරලා නැහැ. අර බුදුහාමුදුරු උගන් උත්තාමත් දනම්මත් ඉතිබාලෝ යන්නේ සමහර මිනිස්සු ඉන්නවා මම මේ තරුණ මහත්තුරුන්ට කියන එක එක්කෙනාගේ කීමට වැඩ කරන්නේ. මේ ගොඩක් කොල්ලෝ අත කොල්ල වෙලා තියෙන්නේ. ඔය කවුරු හරි ළඟ තමයි ඔය එක්කෙනාගේ ත්‍රිවිලවන්නේ. ජීවිතේ කුලී වැඩ කරලා හරි කමක් නැහැ ස්වාධීන මුල නැගෙන්න. මුළු දවසම වැඩ කරනවානේ 4ට විතර මොනවාද ජරාවක් ගන්න.
වනාතන්න පුළුවන් පිළිතුර. එතකොට කියන්නේ හඳුනන ඉන්න බෑ සීකේ කියලා. මම බොරුද වෙනස. බන්ධනාගාරේ මම මොකද කරන්නේ? සීකේ කියපුවා වෙලා අතපත ගන්නවා. අමාරු යන්න කියලා. එයාට තඩි ගන්නවා. ඔමානසික ලෙඩ. නවත්තන්න පුළුවන්. එහෙනම් බැහැ. එතකොට නිකම්ම නවතිනවා. අකුසල් වලට ඉස්මතු වෙන්න දෙන්න එපා. ඒ අසුර තවත් ලං කරගන්න එපා. ජීවිතේ විනාශ කරගන්න එපා වෙන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය. හරි හොඳට ලස්සනට ඉන්න. එනදින නාන ප්‍රකාර තරජන තියෙනකොට මෙහෙම කියන්නේ. නාන ප්‍රකාර තරජන තියෙනකොට මෙහෙම දේශනා කරන්නේ. දවසකට මැසේජ් 200ක් එනවා හාමුදුරුවනේ පරිස්සමෙන් කියලා. නමුත් හැම එකක්ම සුණාපරන්ත තෙරුන් වහන්සේ. සුණාපරන්තයට යනකොට බුදුහාමුදුරු කොච්චර අහනවද? ගහයි මරයි හැම එකකම අවසානයේ බණ කියලා නෙදී. හොඳ නරක බෙන්නලා දීලා නෙදී. කල යුක්ත නොකල යුක්ත කියලා නෙදී. ඒ නිසා පිළිතුරේ හම්බෙච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. අත්තාහි අත්තනෝනන්ති. අපිට දරුවෝ දෙමව්පියෝ යාළුවෝ මිත්‍රයෝ කවුරු කොහොම හිටියත් නැතත් එතකොට තරුණයෝ කියනවා අපිට කවුරුත් නැහැ කියලා. ඒක නෙමෙයි අපූර්වට කියන බැලලා යන ටිකට මේ ටිකක් ඉඳලා හොම් මැරෙලා කියපු දෙන්න. මැරෙන්නේ එච්චර ලේසි නෑ වෙනද? ඕක එච්චර සරල නෑ. වෙනසනේ නහයට කඩට බට ගහලා කණ්ඩ පොණ්ඩ බැරුව කැසිකිලි ආගන්න බැරුව කැසිකිලි යන්න උවමනාව තියෙනවා. නමුත් යන්න විදිහක් යන්න උවමනාව තියෙනවා යන්නේ මගේ ජරාවේ ස්වභාවය. ඔක අපිට වෙන්න සල්ලි තිබ්බා කියලා ඔකට වැඩි වෙන්නේ ඕන කෙනෙකුට විවිධ රෝග හැදෙන්න පුළුවන්. කරජකේ මාංශකේ ශරීරය කියලා කියන්නේ මොකෙද? මෙල්ලෙඩ ගොඩක් අනුකූල 80කට ශරීරය නව 90ක් රෝග නව 90ක් ව්‍යාධි මොනවාද මේක නැත්තේ? කැන්සර් හොස්පිටල් එක ළඟනේ තියෙන්නේ. විශ්වවිද්‍යාල දුක එන්නතේ පාටික කඩින් ගා ගන්න බෑ. මෙඩිකල් අඹරලා පටේකින් ආයෙත් දාන්න. සල්ලි මොකටද? මම ජීවිතේ විනාශ වෙයි කියනවනේ මේ ජරාව ව්‍යාධි. එහෙම ඉඳලා මැරිලා ගියාට පස්සේ තව අවුරුදු 100කින් 150කින් මේ වගේ කවුරු ඉඳීද මේ තැන්වල මොනවාදී? ඒ හින්දා මිනිසත් භවයේ නාස්ති කරගන්න නැතුව සත්පුරුෂෝ විදියට ඉන්න. කවදා හරි හොඳ හඳුරු කෙනෙක් කෙනාලා හොඳ බණක් අහන්න. එතකන් මම මේ කියන විදියට ඉන්න. බුද්ධ වහන්සේ හොඳට කරන්න. උදේ නැගිටලා බුදුහාමුදුරන්ට පෑන් ටික දියා. දාන ටික පූජා කරන්න. නැත්නම් අම්මයි තාත්තයි දරුවෝ එකට බුදුමද? මේකත් බොනවද නැහැ. ඔක්කොම දෙන්නේ වාගේවල. මම තාත්තලාට කියන්නේ තාත්තලා වගේ.
සත්තු වගේ හැදෙන්න එපා. අම්මලා විදිහට ඉන්න. අම්මලා විදිහට ඉන්න. තාත්තලා විදිහට ඉන්න. ඇවිස්සෙන්න පිප්පෙන්න හැම වෙලේම කෑකෝ ගන්න උනරම කියන්නේ. බය ප්‍රීතියත් එක්ක ගෙවල් වලින් එපා. දරුවන්ට කට පුරා කට ඇරලා කියන්න ඕන මගේ තාත්තා මගේ අම්මා. දෙමව්පියෝ කියන්න ඕන මගේ දුව මගේ පුතා. ඉන්න කරන්නත් කණ්ඩ කරන්නත් කමන්නේ පින්නත් බුදුවරු දේශනා කරේ සන්තුට්ටි පරමන්දන. කවුද දේශනා කරේ? බුදුවරු. සතුට තමයි පරම ධනය. සතුට පරම ධනය කොටගෙන ජීවත් වෙන්න මේ පින්නතුන් දලදා ආම්තුලෝගේ පිහිට ආශිර්වාදය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. එවතුම් පින්කම් සංවිධානය කරන අපේ පන්සල පින්නතුන් පුදුම විදියට හැදෙනවනේ. අස්වාත්මන් වදින්න එපා ලෝකහාමුදුරුවන්ට. මම හිතන්නේ විහාරයක් හදනවද කොහෙද? මේ වැඩ ඉවරයි ඒ වගේ දැන්. ඉස්සර අපි ආපහු බුදියන්ට තනක් තිබ්බේ නැහැ බියු නිදාගන්න. ඔව් මිලන්ජාට කියනවනේ. දැන් ඕන තරම් හාමුදුරුවන්ට ඇවිල්ලා ඉන්න ලෝකහාරවල හදන්න හදන්න. කාටද? අපොදේ මහා සංඝයාගේ පරිභෝජනය. ऐसा पेन्नतुले में विहार कर्मांत දැඩි විය යුතුයි. ලෝකවරට හරියම වාහනයක් කරන්න මම හිතන්නේ පාරට ජගන්නාරේ කරන්න තමයි. මොකද ඒ ඔළුවේ තියෙන හැම වෙලේම මොකක්ද? පන්සලයි දායක රාස්තාවක් වෙනවද මන්දාරියට? දුක විදිහට උන්වහන්සේලා දාන කියන්නේ ආගමික කටයුතු වලට. වෙනදුනේ ආගමික කටයුතු කරනකොට ඕන තරම් වරදින්න පුළුවන්. ඔය වෙනදුනේ මම වෙනුමාන තරම් මිනිස්සුන්ගේ. බණට ආරාධනා කරන්න යනකොට හිතනවා වෙනදුනේ වඩාගෙන දුවයිද කියලා. එච්චරම ආදරයක්. බැරි වෙලා මාස 4කට විතර කලින් මම බණ කැන්සල් කරනවා. යන්න අපහසුයි. පහුගිය දවස්වල කියනවා දැන් කතා කරලා සම්සල්ල කියලා දෙන්න සතිය 3කට වඩා යන්න එපා. එකක් විනාඩි 45කට වඩා කියන්න එපා කියලා මාස 6ක් විතර. ඒක දවසකට 4 ගානේ බණ කියලාගෙන එහෙම කියනකොට කියනවා මේ ඒකන දැන් සේරම හරි. මිනිස්සු කවදාවත් හාමුදුරු ගැන හිතන්නේ. හරි ආත්මාර්ථකාමී. මිනිස්සු try කරන්නේ බණ කියවන්න නෙවෙයි තියෙන්නේ. හාමුදුරුවෝ ගැන අලස් වෙන්නට අහලා. මම ආවලා ගෙන්නවා කියලා. ඉතින් පැත්තට පලාතට තුනෙන බණ අහන්නේ. මිනිස්සු දන්නේ බලන්න දාලා කන්න ලෑස්ති කරලා. ඕක කරපුවම හරි කියලා. එහෙම පින්කම් කරන්න බලන්න. ඒවා භෞතිකයි ඒවා නාමිකයි. දැන් අපි හිතමු වාත්තිදී අවදානක බණක් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා එතෙන්ට කියනවා අතෙන් කතාවල් දවසේම එහිඳ එතෙන්ට නෑ එතෙන්ට බෑ මෙතනක් බණක් කියන්න ඕන. ඒක මොනවාද මිනිස්සුන්ගේ? මිනිස්සුන්ගේ බොහොම බාල අදහස්. ධර්මයේ හැසිරෙන්න මොනවාක් නෙවෙයි. එනිසා සත්පුරුෂ වෙනදොත් මම පොඩි ඉල්ලීමක් කරන්නේ. මේ පන්සල් හොඳට රැක ගන්න. හාමුදුරුවන්ට ඊර්ෂ්‍යා කරන පිරිස් ඕන තරම් ඇති. මේ අපේ ලොකු හාමුදුරුවෝ මේ පොඩි හාමුදුරුවෝ හදා ඒ දවස්වල තියෙනකොට ලොකු හාමුදුරුවෝ දන්නේ අහන්නේවත්. උන්වහන්සේලා නිරායාසයෙන් මේවා සාංගික කරලා දීලා වෙනතොත් සාංගිකයි. නිසා තව ගොඩනගන්න
විහාර මන්දිර බුද්ධ මන්දිර හදා ඒ වගේම මිනිස්සුන්ගේ යහපත් ගති පැවතුම් ඔය පණ කියන ඒ වගේ ටික ටික හරි අරගෙන හරි ගස ගන්න. ආම්දුරට පාඩු හොයන්න යන්න එපා. වැරදි කියන්න. සමහරු රස්සාව විදිහට මේක කරනවා. අපි කියනවනේ පෞල් පන්සල් වගේ කරන්න කියලා. පෞල් පන්සල් වගේ තියාගන්න තු සමහර වෙනවා පන්සල පෞල් වගේ තියාගන්න. එහෙනම් පන්සල් බෝධා කරගන්න එක. නෑ නැද්ද? නමුත් බොහෝ තැන්වල එහෙමයි. සමහර වෙන්නම විකක්වත් නැද්ද කියලා අහගෙන ගොඩ වෙන්න එහෙනම් වෙන්නේ ශාසනික කාර්යමන සිද්ධ කරගන්න වික්ෂෝරාගින් ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා සාදු කියලා පතන්න. එතන කිසි කෙනෙක් අනුන්ගේ දේවල් නම් හොයන්න එපා. ඔයා කැද පුරුදුනේ. පුළුවන් තරම් බලන්න අනේකගේ දේවල් හොයන්නත් තමන්ගේ වැරද්ද දකින්න. මිනිස්සු විවේචනය කරන්නේ තමන් කරන වැරද්දද අනුන් කරන වැරද්දද? ඇත්තටම මිනිස්සුන්ට කේන්ති යන්නේ අපි කරන වැරදි වලටද අනුන් කරන වැරදි වලටද? මොකටද අනුන් කරන වැරදි වලට අපි කේන්ති ගන්න? ඒ නිසා දවසින් දවස ජීවිතේ කරපු වැරදි මොනවා හරි ඇති. කායික හෝ වේවා වාචසික හෝ වේවා මානසික හෝ වේවා මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ඒවයි කරන්න. තමන්ගේ අරමුණු බොහොම සත්පුරුෂ කරගන්න. බාලය ඇසුරු කරන්න එපා සත්පුරුෂ ඇසුරු කරන්න. අවසාන වශයෙන් අපි ජරාවෙන් ව්‍යාධීන් පස්සේ මැරෙන මිනිස්සු කියලා මතකෙ තියාගන්න. ලැබපු මිනිසත් භවය පවු නොකර පින් සිද්ධ කරගන්න ශක්තිය ලැබේවා සාදු. භාර්යාව සහ දූ දරුවන් විසින් අවුරුදු 1කමාරකට කලින් මිය ගිය. ඒක මේ හොඳ නායකහරමට මේ පින්කම කියලා සති 3ක්වත් නැහැ හොඳ. බොහොම පුංචි කාලේ දැන් ඒක ටික අපිට දින දෙන්න නැත්නම් කියලා ළඟ. මේ ලොකු හාමුදුරුවෝ වෙනුවෙන් මම මේ වැඩි සෝමරතන හාමුදුරුවෝ වෙනුවෙන් වැඩි අත්තිරියේ පියරතනාරාමයේ කියන්නේ පින්විම. මෙහි දායකයන්ගේ දාන්නේ ඕන තරම් වරදලා තියෙනවා. ඒ හින්දා අපේ ජීවිත ගොඩනැගුණු එකේ කොටසක් තියෙනවා මොකක්ද? පියරතනාරාමයේ දායකයෙක්. පැහැදිලිද මං කියන්නේ? ඔකයි කියන්නේ පුණ්‍ය එක්කම් අනුත්තරං මහා සංඝයාට දෙන එක. ඒක හරි අනුත්තර වෙන්නේ පුණ්‍ය ශේස්ත්‍රයක් වෙන්නේ. එදා අත්තිරිය දායකව අපිට දාන දුන්න නැත්නම් අද මෙහෙම බණ කියන්න පුළුවන්. එදා නඩත්තු කරේ නැත්නම් පෝෂණය කරේ නැත්නම් මෙහෙම බණ කියන්න පුළුවන්. පැහැදිලිද අපි කවදා හරි කරන දෙයක යහපත කවදා හරි මුදුන්පත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ බොහොම හොඳ කටයුත්තක් මේ සිද්ධ කරන්නේ පන්සල් තුල. එමියගේ එල්වි පුණ්‍යදාස මහතාට පින් අනුමෝදන් කරන්න. හරි අපූර්ව පින්කම. දැන් මේ අපි බණ කියන වචනයක් ගානේ දන් දීපු දායකයන්ට පින් සිද්ධ වෙන්නේ අංශයට. අද මේ අහපු බණ පදයක් ගානේ කාටද පින් අයිති වෙන්නේ? මෙල්වි එවි පුණ්‍යදාස පියතුමාට. ඇයි මේ පින්කම කරන්නේ එතුමා වෙනුවෙන්. එතුමාට පින් අයිති වේවා උතුම් නිවනින් සැනසේවා සාදු කියලා බලන්න.
रोहिणी शनिरत्न भार्या चारिका रोशनी दुवल संतराज पक्ष बैन नालके रंग उतार तरिंद विजयमान ले अध्यापने हदारण धनुराज पक्ष धनुराज पक्ष पुत्रमान आशीर्वाद करण सूर्यानंत बुधुगुणे बले यावतात्म वेवा साधु इलवता बनहंदा मुसियलु देनाट निदुක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ලෙඩ දුක කරදරයක් නම් කවදාවත් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. පැතුම්ගේ ජීවිතයේ තියෙන යහපත් අරමුණු සියල්ල සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. අදුබඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් අයිති වේවා. සසර කෙලවර සියලු දෙවියන්ට පින් අයිති වේවා. සංසාරේ කවදාවත් දුගතියක නම් උපදින්න එපා. අකල් මරණයකට සහ පිපාසාවකට ගොදුරු නොවේවා. අමා මහ නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු කියලා පින් අනුමෝදන් කරමු. ගෞරවනීය ලොකු හාමුදුරුවෝ මගේ කල්යාණ මිත්‍ර කණෝල්දනේ සුවඳතර පණ්ඩිත හාමුදුරුවෝ උන්වහන්සේ නිසා තමයි අපි මේ ස්ථානයට පැමිණි. විහාරවාසී මහා සංඝරත්නයට ශාසනික කටයුතු සිද්ධ කරන්න අවශ්‍ය ශක්තිය යෝධ බලය යෝධ වීරිය ලැබේවා. සාදු කියලා ප්‍රදන් අවසානයේ නිවන් දකින්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ඔහොම වැඩගන්න ආශිර්වාද කරනවා. සබ්බීදයෝ යජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුභත්තේවා තෙරුවන් සරණයි. නමෝදම තෙරුවන් සරණයි. කවුරුවත් කලබල කරන්න එපා. කඩා පිටගෙන ඉන්නත් එපා. කඩා පිටගෙන යන්නත් එපා. ආමුදුරෝ බණ කියනවා. ඒ බණ කියන දේ අහගෙන පිළිකර පූජා කරන්න පුළුවන්. ආමුදුරෝ අපේ මනසලේ